හිරුට සඳුට බැනපු අය මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දකින්නේ කියලා සඳහන් කරනවා. සෑහෙන්න පරිස්සම් වෙන්න වෙනවා. අවුව සැර කාලෙට අපි කොයි තරම් සූර්ය දිව්‍ය රාජයට බණිනවද? කාටද මේ බයින්නේ? ආර්යයන් වහන්සේ නමකට. ගෞතම බුද්ධ ශාසනයෙන් සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේ නමක් හිරු දෙවියෝ කියලා කියන්නේ. හිරු විමානය කරගත්ත දිව්‍ය රාජයෙක් ඉන්නවා. මේ බණින්නේ ඒ දිව්‍ය රාජයාට. එහෙම බැනපු අය මෛත්‍රී බුදුන් දකින්නේ නැහැ කියලා කියන්නේ. සඳ දෙවියන්ට බැනපු අය මෛත්‍රී බුදුන් දකින්නේ නැහැ කියලා කියන්නේ. පොරකමේ යන අය, වැරදි කාම සේවනයේට එළියට බැහැපු අය, නොඑක් දූෂණ වලට එළියට ගියපු අය, ඒ අයට හඳ කාලෙට හඳ හුඟක් බාධාවක්. ඒ නිසා සඳු දෙවියන්ට බැනපු අය මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැහැ කියලා කියන්නේ. වැස්ස වලාහක දෙවියන්ට බැනපු අය මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැහැ කියලා කියන්නේ. වැස්ස අපේ ජීවිතේ වගේ. නමුත් අපේ පව් නිසා දිගට හරහට වහිනකොට බනිනවා. ආර්යයන් වහන්සේලාගේ අකමැත්තයි පෙන්වන්නේ. බයින්ඩ ආර්යයන්ට අකීකරු වීමයි පෙන්නේ. එහෙමනම් ධර්මයේම මනාව පැහැදිලි කළා. ආර්යයන්ට දෝෂාරෝපණය කරන එක ආර්ය උපවාදයේ අතිශයින්ම බරපතල කුසලයක්.